ඈත අතීතයේ පුරාණ අනුරාධපුර රාජධානියෙහි දිනක දේශයක ඉරණම තීරණය කරනු ලබන පුතුන් සිටි මහා පරාක්‍රම රජ කෙනෙක් විසුවේය. ඒත් කාශ්‍යපගේ හදවත තුල දමනය කළ නොහැකි සෙවණැල්ලක්සේ ඊර්ෂාව වර්ධනය වන්නට විය. බලයට හා උඩඟුකමට වශී වූ කාශ්‍යප වංචනික කෙනහිලි වලින් මෙහෙයවනු ලැබ තම පියාටම එරෙහිව කුමන්ත්‍රණය කළේය. ඔහුගේ සිතට වද දෙන ක්‍රියාවක් ලෙස කාශ්‍යප ද්‍රෝහී ලෙස තම පියාගේ සිහසුන පැහැරගත්තේය. තම පාපය නිසා සිතින් තැවුණු කාශ්‍යප ලොවට ඉහළින් සිට පාලනය කිරීමට අහස් කුසෙහි බලකොටුවක් දවන්ත ගල් පව්වක් මත මාලිගයක් ඉදි කළේය. අහසමෙන් දිදුලන කැටපත් පවුරු වැනි අලංකාර දේවලින් ඔහු තම මාලිගයේ සැරසුවේය. එම දිස්නේ පිටුපස තම වරදකාරී හැඟීම සංගවා ගනිමිනි. ඈත දේශයක සිටි මුගලන් කුමරු තම සහෝදරයාගේ ශාපලත් සිහසුනෙන් රාජධානියෙන් නැවත දිනා ගැනීම සඳහා තම ශක්තියේ ක්‍රැස් කළේය. සීගිරිය බිම්කඩෙහිදී ඒ සොහයුරන් දෙදෙනා මුණ ගැසුණි. එකෙකු ගැලවීම සොයද්දී අනෙකා පලිගැනීම අපේක්ෂාවෙන්. තම ඉරණම තීරණීය වී ඇති බව වටහාගත් කාශ්‍යප යටත් වෙනවා වෙනුවට අභිමානයෙන් යුතුව තම අවසානයට මුහුණ දුන්නේය. ඔහුගේ ජීවිතය වියකී යද්දී රජුගේ ආත්මය එහි රැඳි සිටින බවට පැවසේ. ඔහුගේ මාන්නය එම පර්වතය මත වූ ශාපයක් බවට පත්විය. සියවස් ගණනාවක් ගෙවී ගියද සීගිරි පර්ව නොසැලී නැගී සිටියේය. එහි පවුරු ඒ ශාපලත් රජුගේ පුරාවෘත්තය කොඳුරන්නාක් මෙනි. බලය හා මාන්නයේ සිට විනාශය හා පසුතැවිල්ල දක්වා කාශ්‍යප රජුගේ කතාව අපට මතක් කර දෙන්නේ වරදකාරී හදවතක් ආරක්ෂා කිරීමට කිසිදු බලකොටුවකට නොහැකි බවයි.